මේ සබ්ජෙක්ට් පහ දන්නේ නැතුව A level ආස් නම් කරන්න එපා. මුලින් කියන්න ඕනි මම මේ කියන්නේ මට පේන විදිහට හොඳම සබ්ජෙක්ට් පහක්. මෙතනින් ඊළඟ අනිත් සබ්ජෙක්ට් නරකයි කියලා නෙමෙයි මම කියන්නේ. ඒ නිසා කවුරුත් මාත් තරහ වෙන්න එපා. ලිස්ට් එක අංක 1 ලොජික් නැත්නම් තර්ක ශාස්ත්‍රය. ඔයාලා ලෝ යන්න බලන්න ආර්ට් කරන දරුවෙක් නම් ඔයාලට ගැළපෙනම සබ්ජෙක්ට් එක මේක. මොකද ලෝ වල බේසික් මේකේ තියෙනවා. සයිසෙට් එකක් හොඳයි. හැබැයි නීති ශිෂ්‍යයෙක් වශයෙන් කියන්නේ ලෝ කියන්නේ ලොජික් කියන්නේ තනිකර අහසට පොළව වගේ. ලිස්ට් එක අංක 2 ICT නැත්නම් IT. ඔයා මොන දේ කරත් අනාගතේ ඕනම වෙලාවක මේ IT කියන එක උදව් වෙනවා. මේක ඉසිට්කෝ එකේ ඉතාමත් හොඳයි. සහ කැම්පස් එකක් ඇතුළේ ආඩ එකේ කෝස් තෝරන්න මේ IT කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ලිස්ට් එකේ 3 භූගෝල විද්‍යාව. මෙයා තමයි පුතේ ආර්ට් එකේ තියෙන සයන්ස් කාර්යය. මගේ සබ්ජෙක්ට් හින්දා කියනවා නෙමෙයි පුතේ ජියෝග්‍රැෆි හරිම ලේසි සහ ඔයාලා ලොකු ඉසිට්කෝ එකකට යන්න පුළුවන්. ඔයාලා ලෝ වුණත් වෙන ඕනම විශ්වවිද්‍යාලයක ඕනම කෝස් එකකට යනුණත් මේ ජියෝග්‍රැෆි කරලා තියෙන එක ඉතාමත් වටිනවා. ඔයා පරිසරය ගැන උනන්දු අවට දේවල් දිහා ආසාවෙන් බලන දරුවෙක් නම් ජියෝග්‍රැෆි කියන්නේ ඔයාගේ සබ්ජෙක්ට් එක. අපේ භූගෝල විද්‍යාව 20 28 අවුරුද්දේ තියරි පන්ති පටන් අරන් තියෙන්නේ. ඉතින් ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න කැමති නම් මේ පේන නම්බර් එකට ඔයගොල්ලෝ මැසේජ් එකක් දාන්න. 4 ඉකොන් මේක පුතේ ගණන්කාරයෙක්ගේ සබ්ජෙක්ට් එකක්. ඔයාට ගණිත වලට හොඳ රිසල්ට් එකක් තියෙනවා නම් ඔයාට හිතෙනවා නම් ඔයාට ඉකොන් කරන්න පුළුවන් කියලා කරන එක ඉතාමත් වටිනවා. මොකද ආර්ට් වගේ වෙන ඩිග්‍රී වලට යන්න. ඊට පස්සේ හොඳ ඉසෙට්කෝ එකකට යන්න මේ ඉකොන් කියන සබ්ජෙක්ට් එක ඔයාට උදව් කරනවා. පෞද්ගලික වෙනවා මම ආස සබ්ජෙක්ට් එකක් නෙමෙයි. 5 ෆොරින් ලැන්ග්වේජස් එහෙම නැත්නම් විදේශීය භාෂා. ඒ කියන්නේ ප්‍රංශ ඊට පස්සේ ජර්මන් ඔන්න ඒ වගේ සබ්ජෙක්ට් කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. මොකද කරන පිරිස අඩුයි. ඒ නිසාට වටිනාකමක් සහ හොඳ ඉසෙට්කෝ එකක් ගන්න පුළුවන්. හැබැයි ලේසි නෑ මුලින් ඉඳන්ම භාෂාවක් හදාගන්නවා කියන එක. පොඩි සූත්‍රයක් කියන විෂයන් තෝරගන්නකොට ඔයා දැන් මේ කිව්ව පහින් තුනක් තෝරගන්න එපා. මම යෝජනා කරනවා ඔයා අමාරු සබ්ජෙක්ට් දෙකක් එක්ක එක ලේසි සබ්ජෙක්ට් එකක් තෝරගන්න. ඒකට ඔයාලට පුළුවන් ලේසි සබ්ජෙක්ට් එක හෙලින් සැරේ කරන ගමන් අර අමාරු සබ්ජෙක්ට් එකට වැඩි අවධානයක් දෙන්න. මම ඔයාලට කියන්නේ 3 2 සූත්‍රය කියලා.